හරි අද අපි පටන් ගමු අපේ ඇප්ලයිඩ් පේපර් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යන්න. පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ අපිට ගෝල ගැටුම් කියන පාඩමේ. හරි. ගෝල ගැටුම් පාඩමේ ලකුණු ටික ලකුණු එඩි ප්‍රශ්නයක් නෙන්නේ ලකුණු 25. ඒ ලකුණු 25 අපි ඉක්මනටම පේපර් එකේ අපේ කාලේ ගොඩක් වැදගත් ඉඳලා ඉක්මනටම ලකුණු ටික ගන්න මම කෙටි ක්‍රමයකුත් කියලා දෙන්නම්. අර පැටලෙන තැනක් සමහර කට්ටියට තියෙන්න පුළුවන් මෙතනදී. ඒකට විසඳුමක් මම මෙතනදී කියලා දෙන්නම්. හරි අපිට මේ පාඩමේ මේ ප්‍රශ්නේ ලකුණු 25 ගන්න අපි ප්‍රධාන වශයෙන් දැනගෙන ඉන්න ඕනි තීරිස් දෙකක් තියෙනවා. එකක් තමයි රේඛීය ගම්‍යතා සංස්ථිතික නියමය. රේඛීය ගම්‍යතා සංස්ථිතික නියමය අපි දැනගෙන ඉන්න ඕනි. රේඛීය ගම්‍යතා සංස්ථිතික නියමය කියන්නේ මොකක්ද? බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන දිශාවකට මොකක් හරි පද්ධතියක තියෙන ගම්‍යතාවය. මොකක් හරි වස්තුවක තියෙන ගම්‍යතාවය අපි දන්නවා ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියලා. ඒ පද්ධතියේ මන්න ඒ වගේ ගම්‍යතාවය සංස්ථිතිකයි. ඒ කියන්නේ ගම්‍යතාවය වෙනසක් වෙන්නේ නැහැ බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරන දිශාවට. හරි. ඕක තමයි ගම්‍යතා සංස්ථිතික නියමය කියන්නේ අපි හැමෝම දන්නවා. හරි. අපිට දෙවෙනියට ඕන වෙන එක තමයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය කියන්නේ. මේක පරීක්ෂණාත්මකව හොයාගත්ත නියමයක්. මේ නියමය කියන්නේ ගැටුමක් වෙනකොට ගෝල අතර ගැටුමක් වෙනකොට ඒ ගෝල දෙකට පොදු අභිලම්බය ඔස්සේ ඒ ගෝල දෙකට පොදු අභිලම්බය ඔස්සේ ගැටීමට පෙර සහ ගැටීමට පසු ගෝල අතර සාපේක්ෂ ප්‍රවේගය වල අනුපාතය නියතයක් කියන එක. ගෝල දෙකක් හිතන්න ගෝල දෙකක් ගැටෙනවා. ඒ ගැටුමට පොදු අභිලම්බය ඔස්සේ තියෙන ගෝල අතර ගැටීමට පෙර සාපේක්ෂ ප්‍රවේගයටයි ගැටීමට පසු ගෝල අතර සාපේක්ෂ ප්‍රවේගයයි අතර අනුපාතය නියතයක් කියලා හොයාගෙන තියෙනවා. ඒක හොයාගත්තේ නිව්ටන්. ඔය අනුපාතය නියතයට කියන අපි දානවා E අකුර. ඕකට කියනවා ප්‍රත්‍යාගති සංගුණකය කියලා. ඔය ප්‍රත්‍යාගති සංගුණකය තියෙන්න පුළුවන් බිඳුවත් එකත් අතර. ඔය ප්‍රත්‍යාගති සංගුණකය තියෙන්න පුළුවන් බිඳුවත් එකත් අතර. ප්‍රත්‍යාගත සංගුණකයේ එකයි නම් අපි ඒ ගැටුමකට කියනවා පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. ප්‍රත්‍යාගත සංගුණකය බිඳුව වෙන අවස්ථාවේ අපිට ඒ ගැටුමකට කියන්න පුළුවන් පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. හරි. ඔය තියරිස් දෙක දන්නවා නම් දැන් නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය කොහොමද දාන්නේ කියන එක මම ඔයාලට ගණන් වල උදාහරණ වලින්ම පැහැදිලි කරන්නම්. හරි. අපි උදාහරණ ටිකකට යමු. හරි. අපි පළවෙනි උදාහරණය විදිහට 23 24 A level ගාන ගමු. මේ ගානෙදි කියන්නේ A කියලා අංශුවක් 2u ප්‍රවේගයෙන් මේ පැත්තට එනවා. B කියලා අංශුවක් u ප්‍රවේගයෙන් මේ පැත්තට එනවා. මේ දෙන්න සරල ලෙස ගැටෙනවා. ගැටුමෙන් පස්සේ A ගේ B ගේ ප්‍රවේග දෙක හොයන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා ප්‍රත්‍යගත සංගුණකයේ 3න් එකයි නම් A කියන අංශුව නිශ්චලතාවයට පැමිණෙනවා කියලා පෙන්වන්න කියලා කියනවා. හරි. ඉස්සෙල්ලාම මම කියවනේ මම මේක අර අමතක වෙනවා වගේ තියෙනවා නම් අර ලකුණු ටික ගන්න ඔයාලට මම ක්‍රමයක් කියලා දෙන්නම් කියලා. ඒක කරන්න මෙහෙම. ඉස්සෙල්ලාම ඔයාලා ප්‍රවේග කොයි පැත්තට තිබ්බත් ප්‍රවේග ටික එකම පැත්තකට ලියා ගන්න. දැන් මෙයා 2u ප්‍රවේගයෙන් මේ පැත්තට එනවා. මෙයා u ප්‍රවේගයෙන් මේ පැත්තට එනවා. හැබැයි මම ඕක ලියා ගන්නම්. මෙයා ඍණ u ප්‍රවේගයෙන් අනිත් පැත්තට යනවා කියලා. ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තට u ප්‍රවේගයෙන් එන එක නා ඍණ u ප්‍රවේගයෙන් අනිත් පැත්තට යනවා කියලා ලියා ගන්නවා. හරි. මේ දෙන්නගේ ප්‍රවේග දෙක ඒ පැත්තටම මම ලියා ගන්නවා. හරි. දැන් මම දානවා පද්ධතියට මොකද්ද? රේඛීය ගම්‍යතා සංස්ථිතික නියමය. ආරම්භක ගම්‍යතාවය මොකද්ද? m වැඩි කිරීම 2u ධන m වැඩි කිරීම ඍණ u මේක සමාන වෙනවා අවසාන ගම්‍යතාවය m v1 ධන m v2 ට. හරි. m න කැපිලා අපිට එනවා මෙතනින් u සමානයි v1 ධන v2 කියලා. ඔන්න එක සමීකරණයක් අපි ගත්තා. හරි. දැන් කොහොමද අපි තව සමීකරණයක් ගන්න බෑ. ප්‍රවේග දෙකක් තියෙනවා නේද? ඔන්න ඔතනින් තමයි අපි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය පාවිච්චි කරන්නේ. ඔයාලට මම කිව්වනේ මම ක්‍රමයක් කියලා දෙන්නම් කියලා. මෙහෙම කරා. මෙයාගේ ගැටුමෙන් පස්සේ ප්‍රවේගය තියෙනවානේ v2. මෙයාගේ ගැටුමෙන් පස්සේ ප්‍රවේගය තියෙනවා v1. මම ඉස්සෙල්ලාම ලියනවා
v2 ඍණ v1. හරි. මේක සමානයි ඍණ e වතාවක් මම කිව්වා එකම පැත්තට ලියා ගන්න කියලා. ඒතකොට ලේසි. මෙයාගේ ප්‍රවේගය ඍණ u මෙයා ඍණ 2u. මෙයාගේ ප්‍රවේගය අඩු කරන්න තියෙනවා. හරි. ඔතන දැන් අපිට සුළු කරන්න පුළුවන් v2 ඍණ v1 එනවා. එතන ඍණ කැපිලා 3i e u විදියට එනවා. ඔන්න දෙවෙනි සමීකරණය. දැන් අපිට පොඩි සමගාමී සමීකරණ දෙකක් ඉස්සරහට තියෙන්නේ. මම 1 2 එකතු කරොත් v1 කැපිලා යනවා. එතකොට අපිට 2 ගන්න පුළුවන්. v2 වෙනවා මොහොතයි u 1 ධන 3i e විදිහට v1 ගන්න පුළුවන්. අපිට මෙයා අඩු කරොත් ගන්න පුළුවන්. එතකොට භාගයයි 1 ඍණ 3i e මෙතන u වෙනවා. u බෙදීම 2යි කෙරෙන 3i e විදියට එනවා. හරි. v1 කියන්නේ කාගේ ප්‍රවේගයද? දැන් ඒගේ ප්‍රවේගය. හරි. අපි ප්‍රවේග දෙක හොයලා ඉවරයි. දැන් අපෙන් අහන්නේ e සමාන 3න් 1යි නම් මෙයා නිශ්චල වෙන බව පෙන්වන්නලු. a කියන එක්කෙනා නිශ්චල වෙන බව පෙන්වන්නලු e සමානයි 3න් 1යි නම්. හරි. ඉතින් දැන් අපිට e සමානයි 3න් 1යි කියලා නිදිලා දෙන්නේ. ඉතින් අපි එයාගේ e වෙනුවට 3න් 1 ආදේශ කරමු. මම මේ මෙතන පොඩ්ඩක් මකා කරනවා. v1 ගේ ප්‍රවේගය u බෙදීම 2 1 ඍණ 3i e වෙනුවට 3න් 1 දාන්න කිව්වා. ඉතින් 3 3 කැපිලා එතන බිඳුවක් වෙනවා. එතකොට බිඳුව ගුණ කරපුවාම මේක බිඳුවක් වෙනවා. v1 ගේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ v1 නිශ්චල වෙනවා. හරි. දැන් අපි සාකච්ඡා කරමු 2024 A level ප්‍රශ්නය. ප්‍රශ්නේ කියන්නේ ස්කන්ධය දෙකයි m හා m වන අංශු දෙකක්. එකිනෙක මේක u වේගයෙන් මේ පැත්තට එනවා. මේක 3u වේගයෙන් ප්‍රවේගයෙන් මේ පැත්තට එනවා. දෙන්න ඊට පස්සේ ගැටෙනවා. සරල ලෙස ගැටෙනවා. ගැටුමෙන් පස්සේ මේ දෙන්න දෙපැත්තට විසි වෙලා යනවලු. දෙපැත්තට ගැටුමෙන් පස්සේ මේ දෙන්නගේ ප්‍රවේග තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපිට කියනවා e විශාලයි 8න් 1 බව පෙන්වන්න කියලා කියනවා. ඔව් e විශාලයි 8න් 1 බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් අපි මොකද ඉස්සෙල්ලා කරන්නේ මම කියපු විදිහට අපි ලේසි ක්‍රමය මොකක්ද? ප්‍රවේග ටික ඔක්කොම එක පැත්තකට ලකුණු කරගන්න පුළුවන්. එහෙම කරොත් අපිට මේක පැටලෙන්නේ නැතුව ගාන හරියට හදා ගන්න පුළුවන්. හරි. මම මෙහෙම කරන්නේ. මෙයා 3u වේගයෙන් ප්‍රවේගයෙන් මේ පැත්තට එනවා කියන්නේ තියෙන්නේ. මම ඕක අනිත් පැත්තට ලියා ගන්නවා. මොකද්ද? මේ පැත්තට මම ලියා ගන්නවා ඍණ 3u ප්‍රවේගයක් කියලා. මෙයා v2 ප්‍රවේගය මේ පැත්තට යනවා. මෙයා u ප්‍රවේගය මෙහෙට යනවා. මෙයාගේ ප්‍රවේගය මෙහෙට v1 කියලා ලියාගත්තේ මොකද? දැන් කියනවනේ දෙන්න දෙපැත්තට යනවා කියලා. මම මෙයාගේ ප්‍රවේගය මේකත් අනිත් පැත්තට හරව ගන්න. මම මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට හරව ගන්න. ඍණ v1 කියලා. ඍණ v1. හරි. දැන් අපි දාමු මොකද්ද? i සමාන ඩෙල්ටා m v දාන්නත් පුළුවන්. නැත්නම් අපිට ගම්මිතා සංස්ථිත ගැනීමෙන් දාන්නත් පුළුවන්. හරි. අපි ගම්මිතා සංස්ථිත ගැනීමෙන් යන්න. ආරම්භක ගම්මිතාවය සමානයි අවසාන ගම්මිතාව වෙන්නේ. හරි. මේ පැත්තට රේඛීය ගම්මිතා සංස්ථිතික නියමය දානවා. ආරම්භක ගම්මිතාවේ 2mu ධන m වැඩි කිරීම ඍණ 3u සමාන වෙනවා අවසාන ගම්මිතාවේ මොනවා? මෙයාගේ ඍණ p1 වතාවක් 2m අරයාගේ mp2. හරි. m කැපෙනවා. m කැපෙනවා. අපිට මෙතනින් සමීකරණයක් ගන්න පුළුවන්. ඍණ u සමානයි 2u මෙතන 3 ඍණ 3u ඉඳන් ඍණ u සමාන වෙනවා. 2යි v1 ධන v2 කියලා. ඔන්න ඒක සමීකරණයක් අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟ සමීකරණය. අපි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දානවා. දාන්න ලේසි වෙන්න තමයි මෙහෙම ලියාගත්තේ. කොහොමද දාන්නේ? v2 ඍණ v1. මතක තියාගන්න. ප්‍රවේගයේ ලකුණත් එක්ක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. v2 ඍණ v1. එක සමානයි ඍණ e වතාවක්. මෙයා ඍණ 3u. මෙයා ඍණ මෙයාගේ ප්‍රවේගයෙන් අගේ ප්‍රවේගය අඩු කරේ. මෙතනින් අපිට එනවා v2 ධන v1 සමානයි
මොකක් කියද මෙතන ඍණ කැපෙනවා 4යි e u කියනවා දෙවෙනි සමීකරණය. හරි. දැන් අපිට e හොයන්න කලින් අපිට v1 v2 හොයාගන්න වෙනවනේ. e ගෙන් අපි v1 v2 හොයාගන්න. කොහොමද? ඉස්සෙල්ලා වගේ සුළු කරන්න තමයි තියෙන්නේ. මෙයාව දෙකෙන් ගුණ කරලා මෙයාට එකතු කරා නම් v1 කැපෙනවා. අපිට එක ප්‍රවේගයක් හොයාගත්තා නම් ඇති මෙයාව හොයාගන්න. මම එහෙම කරන්න. මෙයාව දෙකෙන් ගුණ කරලා මෙයාට එකතු කරනවා. එතකොට අපිට එනවා මේ පැත්තෙන් 3යි v2 ඉතුරු වෙනවා. මෙතන 8යි eu ඍණ u වෙනවා. v2 සමාන වෙනවා අද u ගන්න පුළුවන් එළියට. මෙයා තුනෙන් බෙදන්නත් පුළුවන් 8යි ඍණ 1. දැන් බලන්න අපි v2 ලකුණු කරගත්තේ කොයි පැත්තටද? මේ පැත්තටනේ. ඒ කියන්නේ v2 ගේ ප්‍රවේගය ධන පැත්තට ධන වෙන්නම තමයි අපි මේ පැත්තට ලකුණු කරගත්තේ. දැන් මෙයාගේ ප්‍රවේගය එහෙම නෙමෙයි. මෙයාගේ ප්‍රවේගය දින් මේ පැත්තට අපි ඍණ කරලා අනිත් පැත්තට ලකුණු කරගත්තා. ඒ කියන්නේ අපිට පුළුවන් කියන්නේ v2 ගේ ප්‍රවේගය මේ දිශාවට v2 ගේ ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් v2 විශාලයි බිඳුව කියලා කියන්න පුළුවන්. මේ පැත්තට v2 ගේ ප්‍රවේගය තියෙන හින්දා. හරි v2 විශාලයි බිඳුව නම් මෙයාවත් බිඳුවට වඩා විශාල වෙන්න ඕනේ. බිඳු 3යි e 1 විශාලයි බිඳුව වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. හරි. දැන් ඉතින් අපිට මේක සුළු කරන්න පුළුවන්. මෙයා බිඳුවට වඩා විශාලයිනේ. දැන් මෙතනින් පුළුවන් 8යි ඍණ 1 විශාලයි බිඳුව කියලා කියන්න. ඊට පස්සේ කියන්න පුළුවන් 8යි විශාලයි බිඳුව විශාලයි 8යි විශාලයි 1 විශාලයි 8න් 1යි කියලා කියන්න පුළුවන්. හරි. අපිට ඕනේ උත්තරේ හරි. දැන් අපි කරමු 2022 A-level ප්‍රශ්නේ. 2022 A-level ප්‍රශ්නේ කියලා තියෙන්නේ මෙහෙම ABC කියලා ස්කන්ධය M වූ අංශ තුනක් තියෙනවා. ඒ අංශ තුන A සහ B කියන දෙන්න තන්තුවකින් යට ගහලා තියෙන්නේ. ඒ තන්තුවේ දිග සිම්පල් A. C කියන එක්කෙනාට ප්‍රවේගයක් නැහැ. එයා නිකන් ඉන්නේ. හරි. මේක කියන්නේ ආවේගයක් දෙනවලු B ට. B ට ආවේගයක් දීලා මොහොතකට පස්සේ බලනකොට B ගේ ප්‍රවේගය u ලු. B ට u කියලා ප්‍රවේගයක් ලැබිලා තියෙනවා. හරි. u කියලා ප්‍රවේගයක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ දැන් B ට u කියන ප්‍රවේගයක් ලැබුණා නම් මේ තන්දුවේ එකටම ගැට ගහලා ඉන්න ඒටත් u කියලා ප්‍රවේගයක්ම ලැබෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කියනවා මේ B ගිහිල්ලා මේ C එක්ක ගැටෙනවා කියලා. B ගේ ප්‍රවේගය හොයන්න කියලා කියනවා. අපිට B ගේ ප්‍රවේගය හොයන්න කියලා කියනවා. B ගේ ප්‍රවේගය හොයලා ඉවර වෙලා ඒට B ත් එක්ක ගැටෙන්න ගන්න කාලය හොයන්න කියලා. දැන් දෙන්නම u ප්‍රවේගයෙන් ඉස්සෙල්ලා යනවා. නමුත් B C ත් එක්ක ගැටුණාට පස්සේ B ගේ ප්‍රවේගය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ මෙයා ඇවිල්ලා මෙයාගේ ගැටෙනවා. හරි. අපි ඉස්සෙල්ලා විදිහටම පටන් ගමු. මම දානවා A සහ B ට මේ පැත්තට රේඛීය ගම්‍යතා සාස්ත්‍රික නියම. B ගේ ගම්‍යතාවය මේවා ස්කන්ධය සිම්පල් M. ස්කන්ධය සිම්පල් M. B ගේ ගම්‍යතාවය M U. මේක විතරයි ආරම්භක ගම්‍යතාවය. මොකද අපිට මේක ගන්න පුළුවන් මුළු පද්ධතියෙම කියලා සලකලා. නැත්තම් B ටයි C ටයි විතරක් සලකලා ගන්නත් පුළුවන්. සමානයි අවසාන ගම්‍යතාවය වෙන්නේ මොකද්ද? M V1 ධන M V2. M line වෙනවා u සමානයි v1 ධන v2 කියලා ඔන්න ඒ සමීකරණයක් ගත්තා. ඊට පස්සේ අපි දානවා නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. දාන පිළිවෙලටම v2 ඍණ v1 සමානයි ඍණ e වතාවක් මෙයාගේ ප්‍රවේගය බිඳුවයි බිඳුව ඍණ u. මේ දෙක සුළු වෙනවා වෙනවා v2 ඍණ v1 සමානයි e u කියලා. නේද මේ සමීකරණය? හරි. ඔය දෙක එකතු කරපුවාම අපිට v1 v2 ගන්න පුළුවන්. අපෙන් අහන්නේ v1 අපි ඉතින් දෙන්නම ගන්නත් පුළුවන්. අපි ඉතින් v1 ගමු. මොකද අපිට ලොකු වෙලාවක් නැහැ. මම කරන්නම් මොකද්ද? පළවෙනි සමීකරණයෙන් අපිට පුළුවන් දෙවෙනි සමීකරණය අඩු කරන්න. එතකොට එනවා 2යි v1 සමානයි u ඍණ eu කියලා. v1 එනවා අපිට භාගයයි u විදිහට ගන්න පුළුවන්. 1 ඍණ e කියලා. මේක තමයි v1 ගේ ගැටුමට පසු
ප්‍රවේගය. අපි ගැටුමට පස්සේ B ගේ ප්‍රවේගය හොයාගත්තනේ. දැන් අපිට කියන්නේ A සහ B දෙන්න ගැටෙන්න ගත වන කාලය හොයන්න කියලා. කොහොමද ඒක හොයන්නේ? දැන් අපි දන්නවා B කියන එක්කෙනා ගැටුමට පස්සේ මේ වගේ ප්‍රවේගයක් ලබා ගන්නවා. ඒ ප්‍රවේගය A ගේ කලින් ඉස්සල්ලා තිබ්බ ප්‍රවේගයට වඩා අඩුයි. U ට වඩා අඩුයි. නමුත් A ගේ තිබ්බ ප්‍රවේගය U ම තමයි. එයා අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා එයා ඒ ප්‍රවේගයෙන්ම ඇවිල්ලා මෙයාගේ ගැටෙනවා. ඒකට තමයි කාලය හොයන්න කියන්නේ. අපිට එන්න තියෙන දුර කොච්චරද? A කියලා තන්තුවේ දිග තමයි ගෙවාගෙන එන්න ඕනේ මේ දෙන ගැටෙන. හරි. මම මේකට මෙහෙම කරන්නේ. මම B නවත්තලා බලනවා A කොච්චර වේගකින් B දිශාවට යනවද කියලා. අපි දන්නවා මොකද්ද? සාපේක්ෂ ප්‍රවේගය. හරි. මම බලන්න B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය කියන්නේ අපිට මේක ගන්න පුළුවන්. A ගේ ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ B ගේ ප්‍රවේගය. මේක සුළු කරපුවම අපිට එනවා භාගයයි U 1 ධන E කියන. මේ මොකද්ද? B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. B ට පේන්නේ B ගේ ඉඳන් බලන කෙනෙකුට පේන්නේ එයා දිශාවට A කියන එක්කෙනා මෙච්චර වේගයෙන් එනවා. හරි. දැන් අපි ප්‍රවේගය දන්නවා. අපිට ගමන් කරන්න ඕනේ දුර A. ඉතින් අපිට පුළුවන් A සමානයි UT දාන්න. ගතවන්නේ කාලය නෑහන්නේ. ගමන් කරන්න ඕනි දුර කීයද? A. ප්‍රවේගය U බෙදීම 2යි 1 ධන E. මේ දෙක උඩට යනවා. 2යි A U 1 ධන E. හරි. අපි ගාන හදලා ඉවරයි.